හයි ටිකු හබ් YouTube channel එකට අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ගෙදරට වෙලා ඉන්න ගමන් ඔයාලට කරගන්න පුළුවන් ස්වයං රැකියා කිහිපයක් ගැන. ගෙදරට වෙලා නිකම්ම ඉන්නේ නැතුව තමන්ගේ මහන්සියෙන් චූටි බිස්නස් එකක් හරි කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. අපි කොච්චර ඉගෙනගෙන තිබුණත් සමහර අයට එක හේතු නිසා රැකියාවක නිරත වෙන්න අපහසු අවස්ථා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ තමන්ගෙම කියලා චූටි බිස්නස් එකක් පටන් ගන්න. සමහරු හිතනවා අපිට බිස්නස් එකක් පටන් ගන්න ලොකු මුදලක් ඕන වෙනවා. එහෙම නැත්නම් අපිට ලොකු ණය මුදලක් ගන්න වෙයි කියලා. ඇත්තටම එහෙම නැතුව පුංචි මුදලකින් අපිට ලේසියෙන්ම කරගන්න පුළුවන් ස්වයං රැකියා තියෙනවා. ඉතින් එහෙම ස්වයං රැකියා කිහිපයක් තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. ඔයාලට පුළුවන් ඇඳුම් සහ සාරි ජැකට් මහන්න. ඇත්තටම ඒක අද කාලෙට ගැලපෙන හොඳ ඉල්ලුමක් තියෙන ව්‍යාපාරයක්. ලස්සන ගවුමක්, බ්ලවුස් එකක්, අලුත් මාදලිය සායක් නිවසේදීම මහන්න පුරුදු වුණත් අපිට ඕනි ඇඳුම් පැළඳුම් අපිට ඕන විදිහට ඩිසයින් කරගෙන මහගන්න අපිට පුළුවන්. ඉතින් ඔයාලා ටික කාලයක් මේක පුරුදු පුහුණු වුණොත් ඊට පස්සේ සාරි ජැකට් අලුතෙන් එන ෆැෂන් ඕනම එකක් ඔයාලට මහගන්න පුළුවන්. ගෙදරට වෙලා දරුවෝ එක්ක ඉන්න කෙනෙක්ට වුණත් කීයක් හරි හොයාගන්න මේ වගේ දෙයක් ගොඩාක් ප්‍රයෝජනවත්. ඒ වගේම තව කරන්න පුළුවන් හොඳ බිස්නස් එකක් තමයි ගෙවතු වගාව කියලා කියන්නේ. ලස්සන මල් තියෙන වටපිටාවක ඉන්න අපි හැමෝම ආසයිනේ. ඒත් උද්‍යාන වගාවකට හැමෝටම එක වගේ ඉඩකඩ නැහැ. යම් තාක් දුරකට වැඩුණු මල් පෝච්චියක් සෑහෙන මුදලකට අලෙවි කරන්න පුළුවන්. අද ඉන්ටර්නෙට් එකෙන් වගේම කෘෂිකර්ම සහාය මධ්‍යස්ථාන වලින් වගා කටයුතු පිළිබඳ දැනුම ලේසියෙන්ම අපිට ලබා ගන්න පුළුවන්. මල් ඇට, මල් පැල වගේම මල් පෝච්චි විදිහටත් මල් පැල විකිණීමේ ව්‍යාපාරය අපිට පටන් ගන්න පුළුවන්. ටිකක් විශාල ඉඩකඩක් වත්තේ තියෙනවා නම් ගෙවතු වගාවත් හොඳ ආදායම් මාර්ගයක්. බණ්ඩක්ක පැල ටිකක් හිටවලා හොඳට සාත්තු කරලා වැඩුණු පසු අතිරික්තය කඩේකට ගිහින් දීලා කීයක් හරි හොයාගන්න පුළුවන් නම් අද කාලෙට ඒක ගොඩක් වටිනවා. ඒ වගේම විවිධාකාරයේ අත්කම් නිර්මාණ අද කාලෙට ගොඩක් ගැලපෙනවා. ලස්සන දේවල් වලට හැමෝම කැමතිනේ. ඉතින් ලස්සන දේවල් තෑගි දෙන්න, ලස්සන සිහිවටන විදිහට තියාගන්න හැමෝම ආසයි. ළමයි කියලා නෑ, වැඩිහිටි කියලා නෑ. ඒකට ඕනෙම කෙනෙක් මේ වගේ දේවල් වලට ආස කරනවා. ඉතින් මේ වගේ නිර්මාණ හදලා ඒව Facebook එකේ හරි නැත්නම් සෝෂල් මීඩියා ඕනම එකක දාලා අපිට අලෙවි කරන්නත් පුළුවන්. ඉතින් පොඩියට මේ වගේ අයිටම් කිහිපයක් හදාගෙන පොඩ්ඩක් යාළුවෝ අතරින්ම ෂෙයා කරා නම් ඔයාලට ඔයාලගේ යාළුවෝ අතරින්ම හොඳ වෙළඳපළක් හදාගන්න පුළුවන්. උදාහරණ විදිහට පුංචි බෝනික්කෝ, තොප්පි, කී ටැග් වගේ දේවල්. ඒ වගේම මේවා හදන්න කියලා දෙන පුංචි පාඨමාලාත් දැන් හැමතැනම වගේ තියෙනවා. ඒ වගේම තව ඔයාලට ලේසියෙන්ම කරගන්න පුළුවන් අන්තර්ජාලයෙන් part time job එකක් හොයාගෙන. දැන් ඉන්ටර්නෙට් එක හරහා මුදල් උපයන ඕනේ තරම් ක්‍රම තියෙනවා. ඉතින් ඔයාට type setting, graphic design, web design ඒ වගේ දේවල් පුළුවන් නම් ඔයාලට පුළුවන් අන්තර්ජාලයේ ෆ්‍රීලාන්ස් වැඩ හරහා මුදල් උපයන්න. ඒ වගේම තමයි රස කැවිලි සහ විවිධ ආහාර වර්ගත් ඔයාලට හදන්න පුළුවන්. මේ කෑම හදන එක හැමෝම ආස කරන දෙයක් නම් නෙමෙයි. හැබැයි සමහර අය අලුත් කෑම වර්ග හදන්න, අලුත් දේවල් කන්න ආසයි. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ ස්වයං රැකියාවක් විදිහට කරන්න. ඉතින් කෙටි කෑම හදලා ළඟපාත කඩවල් වලට දාන්න පුළුවන්. තව බයිට් වර්ග, ජෑම් වර්ග, යෝගට්, රස කැවිලි ඒ වගේ දේවල් අපිට හදාගන්න පුළුවන්. මේ වගේ දෙයක් වයසින් අඩු කෙනෙක්ට උනත් ලේසියෙන් කරන්න පුළුවන්. කෑම රසට හදන්න පුළුවන් නම් ඔයාට මේ වගේ තමන්ගෙම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරලා සුළු මුදලක් හොයාගන්න පුළුවන්.
මොකද ඇත්තටම හොඳට රසට තියෙනවා නම් ඕන කෙනෙක් ඒවා කන්න කැමතිනේ. ඉතින් මිනිස්සුන්ට අපේ කෑම හිතට ඇල්ලුවොත් එයාලා අනිවාර්යෙන්ම හැමදාම ඒවා මිලදී ගන්නවා. ඒ වගේම ෆොටෝග්‍රැෆි කියන්නේ හොඳ ආදායම් මාර්ගයක්. වෘත්තීය සේයාරු ශිල්පීන් බොහොමයක් පිරිමි වුණාට කාන්තාවන්ටත් ඒක හොඳින් හුරුපුරුදු වුණොත් ඡායාරූප ශිල්පය කියන්නේ හොඳම ශාස්ත්‍රයක්. ෆොටෝ ගහන්න ආස, ෆොටෝ ගන්න පුළුවන් ඕනම යුවතියකට මේක හොඳ බිස්නස් එකක්. ඉතින් අද වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යෙන්ම මාව ලයික් කරලා, කමෙන්ට් කරලා යාළුවෝ අතර ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඊළඟ දවසෙත් මේ වගේම ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. මම චෙකු.